Hi guys! ඉතින් ඔන්න මං අද ඔයාලට අරන් Sunburns plus ආවා. dark patches? ඔයාගේ ස්කින් එක Try ඩැමේජ් this. වෙලා තියෙනවා නම් සන්බර්න්ස් තියෙනවා නම් කොහොමද ගෙදර තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් වලින්ම රිපෙයාර් කරගන්න පුළුවන් කියන චූටි වීඩියෝ එකක්. වැඩි කතා නැතුව අපි යමු කොහොමද මේ ෆේෂියල් පැක් එක හදාගන්නේ කියලා බලන්න. ඉතින් මේකට ඔයාලට ඕනි වෙන්නේ ගෙදර තියෙන කෝපි චුට්ටක්, සුදු හඳුන් කුළු චුට්ටක්, වතුර චුට්ටක් වගේ චූටි ඉන්ග්‍රීඩියන්ට්ස් තුනක් විතරයි. මුලින්ම ඔයාට ඇති කියලා හිතන ප්‍රමාණයට කෝපි කුඩු චුට්ටකුයි සුදු හඳුන් කුඩු චුට්ටකුයි භාජනයකට දාගන්න. ඊට පස්සේ ඒක හොඳ ෆේස් එකේ ගාන්න පුළුවන් ක්‍රීමි ගතියට එනකන් මික්ස් කරගන්න ඕනේ වතුර දදා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඇප්ලයි කරගන්න තමයි තියෙන්නේ. ඒක ෆේස් එක හොඳට වොෂ් කරලා ඉන්න. වොෂ් කරලා තමයි මේක ෆේස් එකට දාන්න ඕන. ඊපස්සේ මේ විදිහට හොඳට මූණට ඇබ්සෝබ් වෙන විදිහට ඇප්ලයි කරගන්න ඕන. ඔන්න ඉතින් මං චටපට කාලා ඕක ඔන්න විදිහට ඇප්ලයි කරගත්තා. ඔයාලට තියෙන්නේ ටක් ගාලා ගිමන ගාගන්න. මොකද ඔක ඉක්මනට ඒ කියන්නේ වෙලා යන්න ඕක මේ අර ලික්විඩ් ගතිය නැති වෙලා සොලිඩ් ස්ටේට් එකට එනවා. මේ ඉන්නේ මං ඕක විනාඩි 20ක් තියලා ඊට පස්සේ අයින් කරලා ෆේස් එක වොෂ් කරගෙන ඇවිල්ලා. ඔයා නෝමල් යූස් කරන ක්ලෙන්සර් එකක් හෝ ෆේස් වොෂ් එකක් යූස් කරලා ඔයාගේ ෆේස් එක වොෂ් කරගන්න. පේනව නේද තියෙන ග්ලෝවිං ලුක් එක. ඕක ඔයා සතියකට 3-4 පාරක් කරොතින් ඔයාගේ ෆේස් එකේ තියෙන සන්බර්න් මාක්ස් ඒ වගේම අනිත් ලප කැලල් වගේ ඩැමේජ් ස්කින් එක නැතරම නැති කරගන්න පුළුවන්. මං ඉතින් නෝමලි මොන ෆේස් පැක් එක දැම්මත් ඒකෙන් පස්සේ මොයිස්චරයිසර් එකක් ඇප්ලයි කරනවා. ඉතින් ඒ විදිහට මෙන්න මෙහෙම ඇප්ලයි කරගත්තා. ඉතින් මේ වගේ තවත් ටිප්ස් ඔයාලට දැනගන්න ඕනේ නම් අනිවාර්යෙන් මාව ෆලෝ කරලා සබ්ස්ක්‍රයිබ්